ඔන්න යාළුවනේ අද මම ඔයාලව අරගෙන යන්නේ ලස්සන ගම්මානික ජීවත් වෙන හරිම අහිංසක ගොඩාක් දුප්පත් පුංචි අපේ සමනලීගේ ලෝකෙට. සමනලීගේ අම්මා අසනීප වෙලා හිටියේ. ගෙදර ගොඩක් අඩුපාඩු තිබුණ නිසා සමනලී හිටියේ හරිම දුකෙන්. යාළුවෝ හැමෝම සෙල්ලම් කරනවා. මටත් යන්න තිබුණා නම් කොච්චර හොඳද. ඒත් එයාලා මාව සෙල්ලමට ගන්න නෑනේ. මම දුප්පත් නිසානේ මේ ඔක්කොම. කමක් නෑ. මං යනවා අසනීපෙන් ඉන්න මගේ අම්මාව බලා ගන්න. සමනලී දුවගෙන ගියා අම්මා ළඟට. අනේ මගේ දුවේ, ඔයාටත් හරිම කරදරයි නේද මම නිසා? එහෙම කියන්න එපා අම්මේ. බය වෙන්න එපා. මම ලොකු වුණාම අම්මව හොඳම දොස්තර මහත්තයෙක් ගාවට එක්කන් ගිහින් ඉක්මනට සනීප කරනවා. අනේ ඒ මොකක්ද ඒ සද්දේ? අම්මේ ලීන් පැටියෙක් වහලෙන් වැටිලා. අනේ පව්. මේ පැටියට ගොඩාක් රිදිලා ඇති. බය වෙන්න එපා ලීන් පැටියෝ. ඉන්න මම ඔයාට බොන්න මොනවා හරි ගේන්නම්. සමනලී එයාට බොන්න ඉතුරු වෙලා තිබුණු කිරි ටික ඉක්මනට හදාගෙන ආවා. පැටියෝ මේ කිරි ටික බොන්නකෝ. දැන් ඔයාට ඉක්මනට සනීප වෙයි. ඔයාට යන්න බෑනේ පැටියෝ. ඒ නිසා මා ගාවටම වෙලා ඉන්න. ඉතින් යාළුවනේ සමනලී දින කිහිපයක්ම ලේම් පැටියව හරිම ආදරෙන් බලාගත්තා. එයාට බෙහෙත් දැම්මා, කිරි දුන්නා. ටික දවසක් යද්දී ලේම් පැටියට දැන් හොඳටම සනීපයි. ලේන් පැටියෝ අනිත් යාළුවෝ මට කැමති නැති වුණාට කමන්නේ. දැන් ඔයා මට ඉන්නවනේ. ඔයා තමයි මගේ හොඳම යාළුවා. අනේ කවුද කතා කළේ? ලීම් පැටියෝ? ඒ ඔයාද? සමනලී ඒ ඇට ටික හිටවලා ආදරෙන් වතුර දැම්මා. ටික දවසක් යද්දී මුළු අත පුරාම පුදුම විදිහට එළවලු සහ පළතුරු වලින් පිරීලා. එදා හවස සමනලී තාත්තයි වත්තේ තිබුණ හැම එළවලුවක්ම නෙල්ලා පොළට ගිහින් විකුණුවා. අම්මුණ සල්ලි වලින් සමනලීගේ අම්මට බෙහෙත් ගත්තා. ගෙදරට කෑම බීම ගත්තා. පවුලේ හැමෝම හරීම සතුටින් එදා රෑ නිදාගත්තා. දැන් සමනලීගේ අම්මටත් හරීම සනීපයි. අම්මේ තාත්තේ ඉක්මනට එන්න. අපි නිලපුවත්ත අද ආයෙත් පිරිලා. මේක නම් ඇත්තම මැජික් වත්තක්. ඔව් යාළුවනේ
ඒක හරීම පුදුමවත්තක්. දවසක් නෙලලා ඉවර කළාම පහුදා උදේ බලද්දි ආයෙත් අලුත්ම එළවලු වලින් වත්ත පිරෙනවා. ලේන් පැටියත් සමනලීව දාලා ගියේ නෑ. එයා හැමදාම සමනලීගේ හොඳම යාළුවා විදිහට ඒ ගෙදර නතර වුණා. මගේ දුවගේ හොඳ හිත නිසා අපිට ලැබුණු ලොකු වාසනාවක් මේක. දැක්ක නේද යාළුවනේ? දුප්පත් උනත් හොඳ හිතක් තියන අයට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලත් හැමදාම මොන ප්‍රශ්නය තිබ්බත් හොඳ වැඩ කරන, හැමෝටම උදව් කරන හොඳ ළමයි වෙන්න. එහෙනම් යාළුවනේ තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු. ටෝන් යාළුවා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.